ආයුබෝවන් සේවාපියස YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අස්වැසුම අභියාචනා හා දුක් ගැනවිලි සඳහා සමීක්ෂණ කටයුතු අවසන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වන විට සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛන ප්‍රදර්ශනය කරලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාමීය නිලධාරී මගින්. විශේෂයෙන්ම කියන්න ඕන අස්වැසුමෙන් කණ්ඩායමකගේ ප්‍රතිලාභය අහිමි වෙනවා. ඒ වගේම ජූලි මාසයේ සිට තවත් අලුත් කණ්ඩායමක් මේ අස්වැසුම ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලබනවා. මේ වන විට මේ අලුත් නාම ලේඛනය මගින් බොහෝ පිරිසගේ අස්වැසුම අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ අස්වැසුම සම්බන්ධයෙන් තවත් අලුත් විස්තර මම මේ වීඩියෝ මගින් ඉදිරිපත් කරනවා. ඉතින් රැඳී සිටින මේ වීඩියෝව සමග ඔබට මේ පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන අස්වැසුම වැඩසටහන 10 මේ වන විට ප්‍රතිලාභීන්ගේ අලුත්ම නාම ලේඛනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට මතක ඇති අස්වැසුම පළවෙනි අදියරේ ප්‍රතිලාභීන්ට 2023 දී තමයි මේ ප්‍රතිලාභය ලබා දුන්නේ පළමු වරට. එහිදී 2026 ජුනි මාසයේ වන විට ඔවුන්ට අඛණ්ඩව වර්ෂ 3ක් රජය මගින් මේ අස්වැසුම ප්‍රතිලාභය ලබා දීලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕන මේක සමෘද්ධිය වගේ දීර්ඝකාලීන සුබසාධන වැඩසටහනක් නෙවෙයි. රජය මගින් මේක අවුරුදු 3ක් වැනි කාලයක් තුල අදියරෙන් අදියර මේ කණ්ඩායම් මේක නවත්තමින් අලුතෙන් කණ්ඩායමක් මේකට දුප්පත් කණ්ඩායම් ඇතුළත් කරගනිමින් ඔවුන්ගේ සුබසාධනය ඇති කරමින් ඔවුන් සයන් රැකියා ගත කරමින් ආර්ථික වශයෙන් සවිබල ගන්නවන්න තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අර සමෘද්ධිය වගේ ජීවිත කාලය පුරාවටම එක් ප්‍රතිලාභියෙක්ට මේ ප්‍රතිලාභය හිමි වෙන්නේ නැහැ. අවශ්‍යම කෙනෙක්ට විශේෂයෙන් රෝගීන් සහ වැඩිහිටියන්ට සහ අන්ත දුප්පත් පුද්ගලයන් සඳහා තමයි මේ සුබසාධන වැඩසටහන රජය මගින් ක්‍රියාත්මක වෙන්නේ. අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් සඳහා අභියාචනා සහ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නත් ඔවුන්ගේ තොරතුරු යාවත් කාලීන කරන්නත් ඔබට මතක ඇති කාලය ලබා දුන්නා. ඉතින් මෙන්න මේ අභියාචනා හා දුක් ගැනවිලි ඒ වගේම ඔවුන්ට තවදුරටත් මේ ප්‍රතිලාභය ලබා දෙන්න සුදුසුද කියලා සුදුසුකම් පරීක්ෂා කරන්න ඔබගේ නිවෙස් වලට නිලධාරී පැමිණෙන්නේ නැති මෙන්න මේ සමීක්ෂණයේ ප්‍රතිඵලයක් විදියට තමයි සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්ට ඉදිරියටත් මේ ප්‍රතිලාභය ගෙවනවද කියලා තෝරගෙන ඔවුන්ගේ නාම ලේඛනය මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ග්‍රාමීය නිලධාරී මගින් ඔබට බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ තොරතුරු අස්වැසුම පළවෙනි අදියරේ මේ ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාවත් කාලීන කරපු නැති අයටත් මේ අස්වැසුම ප්‍රතිලාභය අහිමි වෙලා තියෙනවා. ජුනි මාසයේ බොහෝ දෙනෙක්ට මේ අස්වැසුම මුදල් ලැබෙන්නත් ප්‍රමාද මෙන්න මේ අලුත්ම නාම ලේඛනය ඉදිරිපත් කරන්න කටයුතු සූදානම් කරපු නිසා මේ අස්වැසුම සඳහා නිකුත් කරන ලද අලුත්ම නාම ලේඛනයේ ඔබගේ නම තිබේදයි කියලා බලා ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් හෝ ග්‍රාමීය නිලධාරී මගින් ඔබට පුළුවන්. ඒ වගේම තමයි ඔබ කලින් ලබාගත් ප්‍රතිලාභය මේ වන විට වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම කාණ්ඩ 3ක් යටතේ මේ අස්වැසුම ප්‍රතිලාභය ලබා දුන්නා. එහිදී අන්ත දිලිඳු කොටසට 17500ක් ඒ වගේම දුප්පත් කොටස සඳහා රුපියල් 10000ක් සහ අවදානමට ලක් වූ පුද්ගලයන් සඳහා එම කණ්ඩායමට රුපියල් 5000ක් බැගින් තමයි මේ ප්‍රතිලාභය හිමි වුණේ. ඉතින් සමහර විට ඔබට මේ අභියාචනා හා දුක් ගැනවිලි ලබා දීලා ඒකෙන් ඔබගේ සුදුසුකම් පරීක්ෂා කරද්දී ඔබ රුපියල් 5000ක් ලබා ගත්තා නම් ඔබට ඊට වඩා මුදලක් දීම සුදුසුයි කියලා මේක සමහර විට රුපියල් 10000ක් හෝ 17500ක කණ්ඩායමට වැටිලා ඇති. ඉතින් අන්නේ එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් මේ නාම ලේඛනය බලා ගැනීමෙන් ඔබට පුළුවන් ඔබගේ ප්‍රතිලාභය තවත් වැඩි වෙලාද ඔබ හිතපු ප්‍රතිලාභයම තියෙනවද නැත්නම් අහිමි වෙලාද කියලා බලා ගන්න. ඒ වගේම තමයි මේ අලුත්ම නාම ලේඛනයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභය ගැන ඔබ සෑහීමකට පත්වන්නේ නැත්නම් ඊට වඩා ඉහළ ප්‍රතිලාභයක් ඔබට ලැබිය යුතු නම් සුදුසුකම් තිබේ නම් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සඳහා පත් කරන ලද නිලධාරීන්ට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඔබට මීට වඩා ප්‍රතිලාභයක් ලැබිය යුතුයි ඒක ලබා දෙන්න කියලා. එවිට ඔබට මේ සඳහා ඒක ලැබිය යුතුද කියලා සමීක්ෂණ කටයුතු කරලා ලබා ගන්න පුළුවන්.
ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕන මේ අලුත් නාම ලේඛනයේ අස්වැසුම සඳහා සුදුසුකම් නැති පුද්ගලයන්ගේ නම් තිබේ නම් ඔබට විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අස්වැසුමට තියෙන ප්‍රධාන චෝදනාවක් තමයි සුදුසුකම් නැති පුද්ගලයන් අස්වැසුම ලබා ගැනීම. ඉතින් මේක මේ සමීක්ෂණ කටයුතු වලදී ඒ තොරතුරු පද්ධතියක් හරහා ඇතුළත් කරලා ඒ පද්ධතිය මගින් ලබා දෙන ලකුණු මත තමයි මේ කාණ්ඩගත වෙලා උන්ට මේ ප්‍රතිලාභය හිමි වෙන්නේ. ඒක නිසා සුදුසුකම් නැති පුද්ගලයන් මේක ලබා ගන්නව නම් ඒක ඔබ හොඳින් දන්නව නම් ඔබට පුළුවන් ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කරන්න. මේ වන විට ජූනි මාසයේ අස්වැසුම ප්‍රතිලාභය පද්ධතියට ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් බැංකුවට යන්නේ නැතුව SMS පහසුකම ලබාගෙන ඔබගේ බැංකු ගිණුමට මෙන්න මේ අස්වැසුම ප්‍රතිලාභයේ හිමි වුණු ගමන්ම දැනගන්න. ඉතින් ඒ සඳහා ඒ පහසුකමත් ලබා ගන්න. ඒ වගේම තමයි මේක අස්වැසුම පළවෙනි අදියර සඳහා තමයි බලපාන්නේ. ඒ අයට තමයි මේ අවුරුදු 3ක් ඉවර වෙලා මේ කාණ්ඩයක් අයින් වෙලා අලුතෙන්ම මේ ප්‍රතිලාභී නාම ලේඛනයක් මේ ලැබිලා තියෙන්නේ. අස්වැසුම දෙවෙනි අදියරට එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕන මේ අස්වැසුම සමෘද්ධිය වගේ ජීවිත කාලයේම ප්‍රතිලාභ ලබා දෙන සුබසාධන කටයුත්තක් නෙවෙයි. මේ දිළිඳුකම තුරන් කරලා ස්වයං රැකියාවක් ලබා දීලා ආර්ථික වශයෙන් මේ දිළිඳු පුද්ගලයන් සවි බල ගන්නලා මේක අධීරයෙන් අධීර නතර කරන්න තමයි මේ ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ මතම පදනම් වෙන්නේ නැතුව ඔබගේ ස්වයං රැකියාවක් මොනවා හරි පටන් අරගෙන ඒ සඳහා ආධාර ලබා දෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පුහුණු ලබා දෙනවා. ඒ වගේම මේ ණය ලබා දෙනවා. මේ දේවල් ලබාගෙන ඔබගේ ආර්ථික තත්ත්වය හදාගන්න. ගොඩක් අය මේ අස්වැසුම නොලැබේවි කියලා මේ තමන් ඉන්න තැනින් ඉහළට යන්න කටයුතු කරන්නේ නැහැ. එහෙම වෙන්න එපා. මේකත් ලබාගෙන රජයෙන් දෙන අනිත් ආධාරات ලබාගෙන ඔබ තනිවම නැගී සිටින්න. මං හිතනවා මේ වීඩියෝ ඔබට වැදගත් වෙන්න ඇති. ඉතින් මෙවැනි වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.